බණ්ඩියට බඩගිනිද? බණ්ඩියට බඩගිනිද? ඔව් බන්දියට වදින්නේ. මේ වෙලාවේ මගේ channel එකත් එක්ක ඉන්න සියලුම දෙනාව ආදරයෙන් පිළිගන්නවා අයබෝවන් කියලා. ඉතින් අද ගොඩාක් රස රෙසිපි එකක් අරන් ආවේ. අපි මාළුවෙක් පුච්චමුද? oven එකේ හරි ලිපේ වුණත් පුච්ච ගන්න පුළුවන්. මම අද මේක කරන්නේ oven එකේ. ඉතින් හරිම රසට මාළු පුච්චලා කන්න කැමති අයට ඔන්න මේ රෙසිපි එක අරගෙන ආවා. ඉතින් මේ රෙසිපි එක කොහොමද හදාගන්නේ කියලා බලන්න යන්න කලින් මේ වෙලාවේ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අයට පුළුවන් subscribe කරලා එකතු වෙන්න. ඉතින් මම මෙතන අරන් තියෙන්නේ ගල් මාළු කියන්නේ අන්න ඒවා. ඉතින් ඔයාලා කැමති මාළුවක් ගන්න එක සුද්ධ කරලා මෙන්න මේ විදිහට චූටියට වෙන් නොවෙනසේ කපා ගන්න ඕනේ. ඊට පස්සේ මම ගෙදර තියෙන දේවල් වලින් තමයි මේක බේක් කරගන්නේ. මම භාජනයක් ගන්නවා. ඒකට ගම්මිරිස් දා ගන්නවා තේ හැඳි දෙකක්. ඊට පස්සේ මම රස අනුව ලුණු එකතු කරනවා, මිරිස් කුඩු එකතු කරනවා, ඒ වගේම මම ගෙදර හදාගත්ත 3-5ක් එකතු කරනවා. ඊට පස්සේ මේ තියෙන්නේ fish sauce. ඉතින් සෝයා sauce උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳ ලොකු දෙහි බෑයක යුෂ එකතු කරගන්නවා. දැන් සේරම එකතු කරලා මෙන්න මේ විදිහට කලවම් කරගෙන මේ මාළු වගේ මේ චූටි චූටි වලට කපාගත්තේ තීරු අතරින් මේවා යන විදිහට හොඳට මේකේ ගා ගන්න ඕනේ. ඊට පස්සේ මේ මාළු වගේ බඩ ඇතුළත් මේක ගා ගන්න ඕනේ. දෙපැත්තෙම හොඳට ගා ගන්න. ඉතින් වැඩි වැඩ නැතුව ගෙදර තියෙන දේවල් වලින් තමයි මම මේක බේක් කරගන්නේ. මාරම රසයි මේක. මේ විදිහට අපේ පහේ ටික ගාගත් එක මම වෙනම තියලා තව මාළුවෙක් අරගෙන එයාගෙත් මේ විදිහට ගා ගන්නවා. ඉතින් මේ විදිහට ගාගෙන දැන් මේක ශීතකරණයේ තියන්න ඕනේ පැයක් විතර සීසන් වෙන්න. ඊට පස්සේ උඩින් ඔයිල් ටිකක් එහ ගන්න පුළුවන්. ඔයිල් ටිකකුත් දාගෙන මම මේ ට්‍රේ එකේ මේ විදිහට oven එකට දානවා සෙල්සියස් අංශක 200ක විනාඩි 35ක් විතර මේක බේක් කරන්න ඕනේ. ටික වෙලාවක් මේක බේක් කරන් යද්දී මේ ට්‍රේ එකට මේකේ තියෙන ඉස්ම සේරම ටික එනවා. එහෙම ආවට පස්සේ මම කරන්නේ ඉස්ම ටික අයින් කරලා මේ දැල උඩින් අපේ මාළු ටික තියෙනවා. ඒ විදිහට මම මේක විනාඩි 35ක් විතර බේක් කරනවා. මේ තියෙන්නේ බේක් වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති. ඉතින් මේක හරිම රසයි කැකුළුබත් එක්ක පොල් සම්බෝලයකුත් එක්ක ආවහම ගොඩක් රසයි. ඒ වගේම කහවතටත් මාරම රසයි. ඉතින් හැමදාම එකම විදිහට උයන්නේ නැතුව මේ විදිහට try කරලා බලන්න. ඔයාලට ලිපේ වුණත් මේක fry කරගන්න පුළුවන්. ඉතින් අද මගේ මේ රෙසිපි එක හොඳයි නම් like කරන්න, comment කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. තවත් රසවත් වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.